මියගියාට කතා කළ හැකි ජපානයේ අත්හොත දුරකථන කුටිය. ඔබට නැවත කිසිදා හමු නොවන මියගිය ආදරණීයෙකුට කතා කිරීමට එකම එක අවස්ථාවක් ලැබුණොත් ඔබ ඔවුන්ට කියන්නේ කුමක්ද? ජපානයේ ඔට්සුචි නම් කුඩා වෙරළපිට නගරයේ කඳු මුදුනක මුහුද දෙස බලා සිටින සුදු පැහැති දුරකථන කුටියක් තියෙනවා. එහි ඇති පැරණි රොටරි දුරකථනය කිසිම තැනකට සම්බන්ධ කර නැහැ. නමුත් දහස් ගණන් මිනිස්සු තම හදවතේ ඇති බර සැහැල්ලු කර ගැනීමට ඒ හරහා ඇමතුම් ගන්නවා. මේ ලොවම සංවේදී කළ සුළඟේ දුරකථනයේ සැබෑ කතාවයි. මෙම දුරකථන කුටිය 2010 වසරේදී ඉටාරු සසාකි නම් උද්‍යාන නිර්මාණ ශිල්පියෙකු විසින් නිර්මාණය කරන ලද්දක්. ඔහු මේ හැදුවේ මියගිය තම ඥාති සොහොයුරා සමග කතා කිරීමේ අවශ්‍යතාවය නිසයි. ඔහුගේ අරමුණ ආගමික එකක් වුණේ නැහැ. එය හුදෙක් පෞද්ගලික හැඟීමක්. සසාකි පැවසුවේ මගේ සිතුවිලි සාමාන්‍යයෙන් දුරකථන මාර්ගයකින් යවන්න බැරි නිසා මට අවශ්‍ය වුණා ඒවා සුළඟට මුසු කරන්න. ඔහු කිසිම තැනකට සම්බන්ධ නොකළ පැරණි දුරකථන කුටියක් තබා තම ඥාති සොහොයුරාට හිතේ ඇති දේ පැවසුවා. ඒ වචන රැගෙන ගියේ සුළඟ පමණයි. 2011 වසරේදී මහා නැගෙනහිර ජපන් භූමිකම්පාව සහ දරුණු සුනාමිය ඔට්සුචි නගරයට ඇතුළු වී මුළු වෙරළ තීරයම විනාශ කර දැමුවා. ඔට්සුචි නගරයේ පමණක් දහස් ගණන් දෙනා මිය ගියා. තම ඥාති සොහොයුරා වෙනුවෙන් සෑදූ මෙම දුරකථනය දැන් තවත් දහස් ගණනකගේ ශෝකය නිවා දැමීමට අවශ්‍ය බව ඉටාරු සසාකිට වැටහුණා. ඔහු මෙම සුළඟේ දුරකථනය මහ ජනතාව සඳහා විවෘත කළා. එතැන් පටන් 30,000කට වඩා අධික පිරිසක් මෙම දුරකථන කුටිය වෙත පැමිණ තිබෙනවා. ඔවුන් රිසිවරය අතට ගන්නවා. සුනාමියෙන් අහිමි වූ තම මවට, පියාට, දරුවාට හෝ මිතුරාට කතා කරනවා. ඔවුන් කියන දේ අහන්නට අනෙක් පසින් කිසිවෙකු නැති වුණත් ඔවුන් තම හිතේ ඇති දුක, ආදරය සහ සමුගැනීමේ වචන සුළඟට මුදා හරිනවා. බොහෝ දෙනෙක් ඒ අසල ඇති සටහන් පොතේ තම මතකයන් සහ පණිවිඩ ලියා තබනවා. ඒ ශෝකයේ නිහඬ බව තබා නොගෙන ඒ නිදහස් වීමේ පෞද්ගලික චාරිත්‍රයක් බවට පත් වී තිබෙනවා. මෙම සරල නමුත් අතිශය බලගත් අදහස අද වන විට ලොව පුරාම ව්‍යාප්ත වී තිබෙනවා. ඇමරිකාව, කැනඩාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය වැනි රටවලද වින්ඩ් ෆෝන් අනුරු නිර්මාණය වී ඇත්තේ ආදරණීයන් අහිමිවීමේ වේදනාව විශ්වීය වන නිසයි. 2017 වසරේදී කුණාටුවකින් මුල්කුටියට හානි වුණත් ප්‍රජාවම එකතු වී ඒ නැවත සකස් කළා. පසුව කාලගුණයටද ඔරොත්තු දෙන ලෙස ඇල්මිනියම් ව්‍යුහයකින් ඒ නැවත ගොඩ නැගුවේ. මෙම ස්ථානය ඔවුන්ට කෙතරම් වටිනවද යන්න ඔප්පු කරමින්. සුළඟේ දුරකථනය අපට මතක් කර දෙන්නේ කෙනෙකු මේ ලෝකෙන් සමුගත්තද ආදරය සැම විටම පවතින බවත් ඒට සවන් දීමට නව මාර්ග සොයාගත හැකි බවත්. සමහර විට සුළඟට පවා ඔබට මෙම සුළඟේ දුරකථනය භාවිතා කිරීමට අවස්ථාවක් ලැබුණොත් ඔබ කතා කරන්නේ කාටද? ඔබේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න.